හායි අපි හැමෝම අහලා තියෙනවනේ සුරංගනා කතා රුසියන් සුරංගනා කතා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ග්‍රිම් සහෝදරයන්ගේ සුරංගනා කතා වගේව අහහා තමයි අපි ලොකුනේ හැබැයි ලොකු වෙනකොට අපිට තේරෙනවා ඒවා නිකන් සුරංගනා කතා විතරයි කියලා. එහෙම වුණාට පස්සේ අපි සුරංගනා කතා වලින් ටික ටික ඈත් වෙනවා. කරුමේ කියන්නේ මේ දවස්වල පාර්ලිමේන්තුව බැලුවම අපිට ලොකු වෙලත් සුරංගනා කතා වලින් නිවනක් නැහැ. පාර්ලිමේන්තුවේ අහන්න ලැබෙන්නේ ඊයේ පෙරේද ඉපදුණු බබාලට කියන පන්නේ සුරංගනා කතා. පාර්ලිමේන්තුවේ සභානායක විමල් රත්නායක කියනවා කතාවක් ඒගොල්ලෝ පළවෙනි ඝාතනය කරේ 83 දිලු. එතකොට 71 මල් වට්ටි අරගෙනද ගියේ පොලිසිය වලට ගහන්න. පොලිසිය වලට පැනලා අල්ලන් සෙල්ලම් කරලාද පොලිසිය වලදාරින් ගණනාවක් මැරුණේ. 71 කැරල්ල මොන හේතු නිසාද පටන් ගත්තේ කියලා ජේ.වී.පී කාරගෙන් අහලා බලන්න. පරණ ජේ.වී.පී කාරගෙන්. එදා ආයුධ අරගෙන පොලිසිය වලට ගහපු නිසා තමයි ජේ.ආර් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න නොතිය ජේ.වී.පී එක තහනම් කරේ. ජේ.ආර්ගේ ප්‍රතික්‍රියාව අපි සාධාරණීය කරනවා නෙවෙයි. හැබැයි රාජ්‍යයකට ඒක කරන්න සිද්ධ වෙනවා. එතනක එල්.ටී.ටී සංවිධානය හොරතල් කර හිටියනම් අද මොකද වෙන්නේ කියලා. එදා ගෙවල් වලට පැනලා බත් මුට්ටි උස්සපු. එක චිට්ටකින් කඩවල් වහපු. එහෙම වහපු නැති මුදලාලිලාට ගෙදර ඇවිල්ලා වෙඩි තියපු. හමුදාවේ මිනිසුන්ගේ බිරින්දෑවරු ඝාතනය කරපු ජනතා විමුක්ති පෙරමුණ හොරතල් කර හිටියනම් මොකද වෙන්නේ? අපි අනුමත කරන්නේ තරුණයන් ඝාතනය කිරීම. හැබැයි කවුද පටන් ගත්තේ? ඒගොල්ලෝ නිදහසට කාරණාවක් දෙනවා. ඒගොල්ලන්ට කරදර කරපු නිසා ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරා කියලා. 71 සිරිමාව බණ්ඩාරනායක මැතිණියව මරණ ගියේ මැතිණි ගල් කැටයකින්වත් ගහලාද? අනික ජේ.ආර් ජයවර්ධන තහනම් කරේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි වාමාංශික පක්ෂ සේරම වගේ තහනම් කරා. සම සමාජ පක්ෂය, නව සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේ හුඟක් පක්ෂ තහනම් කරා. පක්ෂ තහනම් කරාට පස්සේ ඒ පක්ෂවල හැමෝම වගේ පොලිසිය වලට ඇවිල්ලා බාර වුණා මිසක ආයුධ අතට ගත්තෙත් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා බාර වුණාට පස්සේ එයාලට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න ජේ.ආර් ඉඩහැරියා. ඒ අනුව වික්‍රම බහුකරුණාරත්න වාසුදේව නානායකර ඒ කියන්නේ වර්තමාන අධිකරණ ඇමතිගේ මහපපව බාර වුණා. එතකොට ඇයි විජේවීර ආවේ නැත්තේ? විජේවීරත් එක්ක සාකච්ඡා කරලා මේ ගැටලුව විසඳන්න ජේ.ආර්ගේ හිටපු මුදල් ඇමති රොනි දෙමෙල් කොච්චර උත්සාහ කරාද? විජේවීරව ඔය කැලෑවෙන් එළියට ගෙනල්ලා සමාජ විරෝධී බවෙන් මුදව ගන්න රොනි දෙමෙල් කොයිතරම් උත්සාහ කරාද? හැබැයි විජේවීර ආවේ නැහැ. රණසිංහ ප්‍රේමදාස ලියුම් කීයක් යවුවා කියලා දිතන්නේ විජේවීරට. ප්‍රේමදාස ජනාධිපති වෙලා පතිරිපුවේ දිවුරුන් දෙද්දී විවෘතව විජේවීරට ආරාධනා කරා. කො ආවද? විජේවීරගේ මේ ක්‍රියාකලාපය ගැන හොඳම සාක්ෂිය දෙන්නේ වික්ටර් අයිවන්. වික්ටර් අයිවන් කියනවා ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ ආයුධ සන්නද්ධ අරගලයකින් බලය ලබා ගැනීමේ මානසිකත්වයක් කියලා. ඒගොල්ලෝ කවදාවත් මේ කතිරය නොහොත් ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්නම් මැතිවරණයකින් බලය ලබා ගැනීම ගැන විශ්වාස කරේ නැහැ. අද වෙනකොට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න අයට මේව තේරුම් කළ දෙන හැකියාවකුත් නැහැ. ඒ නිසා ආණ්ඩුපක්ෂ කට්ටිය පාර්ලිමේන්තුවේ ඇවිල්ලා වළං බෙදින එක තමයි කරන්නේ. පාර්ලිමේන්තුවේ වළං බෙදින අතරේ සමාජ මාධ්‍යවල තමන්ගේ මතයට එකඟ නැති අයට පහරුෂ වචන කියලා බනින එක, CID ගෙන්නලා තග දාන එක කරන්න මේගොල්ලන්ට හයිය එන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති හින්දාමයි. දැන් බිමල් රත්නායක නන්දි කඩාල් ගැන කියනවා. එයා ලැජ්ජ නැතුව කියනවා යුද්ධයට අපි හිටියේ නෑ අපි හිටියේ අනිත් පැත්තේ කියලා. හැබැයි මේගොල්ලන්ගේම සීනියර් රූස් ගස්සේම කියනවා මහෙන්දව යුද්ධ කරන්න පෙළඹෙව්වේ ඒගොල්ලොමයි කියලා. අපි දන්නේ කවුරු ඇත්ත කියලාද කවුරු බොරු කියලාද කියලා. අපි දන්නේ එක දෙයයි. එදා නන්දි කඩාල් කලපුවේදී දහස් ගාණක් අහිංසකයෝ මරපු ත්‍රස්තවාදයව ඉවර කරේ නැත්තම් ඔය ගමක් ගානේ ගිහලා බොරු කියලා ඡන්දේ කව කරන කට්ටියකින් කීයෙන් කී දෙනෙක් ජීවතුන් අතර ඉඳීද නැද්ද දන්නෙත් නෑ. ඉතිහාසය අමතක නම් මං මතක් කරලා දෙන්නම්. රනිල් වික්‍රමසිංහ සාමගි විසුම් ගහලා සාකච්ඡාවලින් ත්‍රස්තවාදය විසඳන්න ගියා. ඒ උපක්‍රමය හරියන්නේ නැහැ. මොකද සාමගි විසුම් කියලා අපේ කැම්ප් වල කොල්ලෝ ඩවුන් දාලා තියෙද්දි LTTE එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමත් මුලින්ම සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳ ගන්න හැදුවා. ඒකනේ නිමල් සිරිපාල් සිල්වා හැම සාකච්ඡාවලට ගියේ. නමුත් ඒ වැඩේ හරියෙත් නැහැ. ඒ සාකච්ඡාවලට පෙරලා පහර දුන්නා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ සාකච්ඡාවලින් විත්ඩ්‍රෝ වුනේ. කැමති කොල්ලාවේ කොටි ත්‍රස්තවාදීන් විසින් කරපු මිනිස් සංහාරය නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ යුද්ධෙට ගියේ. එදා තමයි මහින්ද රාජපක්ෂ තීරණය කරන්නේ මුන් එක සාකච්ඡා කරලා හරියන්නේ යුද්ධයකට යන්නම වෙනවා කියලා. ඒ තීරණය අරන් දවස් ගානේ අපේ ගම්වලට අපේ ළමයි මිනිපෙට්ටි වලින් ආපු ඛේදවාචකය මහින්ද රාජපක්ෂ නැවැත්තුවා. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඒ නෑ කියන්න බැරි නිසා තමයි එක ඇවිල්ලා දැන් ඒ කතන්දරේ විකෘති කරන්නේ. කැලේ ගහක් නහන්න පොරවේ මිටට පාවිච්චි කරන්නේත් කැලේ ගහක අත්තක්මයි කියන න්‍යාය ඇත්තක් බවට පත් කරමින් එදා මහින්ද රාජපක්ෂට යුද්ධ කරන්න සහාය දීපු ෆොන්සේකව යොදාගත්තේ අන්න ඒකයි.
ඊට පස්සේ සුදුගොඩි කතා කියලා මිනිහට වෙච්ච දේ හැමෝම දැක්කනේ. ෆොන්සේකාව චන්ද්‍රිකා කුමාරතුංගත් ප්‍රතික්ෂේප කරලා තිබ්බේ. ෆොන්සේකාව රනිල් වික්‍රමසිංහත් ප්‍රතික්ෂේප කරලා තිබ්බේ. සත්‍යක ගහ ගන්නව නම් සතෙක්වම යොදා ගන්න ඕනේ කියන න්‍යාය හින්දා වෙන්න ඇති. ගෝඨාභය මහින්ද එක්කවලා විශ්‍රාම යන දවස් කිහිපයක් තියේදී සේවා දිගුවක් දීලා හමුදාපති කෙනෙක් කරලා ෆොන්සේකාව යුද දිනන්න යොදාගත්තා. හැබැයි දැන් සමහරු කතා කරන්නේ ෆොන්සේකා තනියෙන් යුද්ධ කරා වගේ. නේවි එකයි එයා ෆෝස් එකයි ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කට්ටිය හැසිරෙන්නේ ෆොන්සේකා හමුදාපති වෙලා මහින්ද රාජපක්ෂව එයා ජනාධිපති කරා වගේ. තනියෙන් යුද්ධ කරා වගේ හැසිරුණාට එයාට ඔය එක යුද අපරාධ චෝදනාවක්වත් නැහැනේ. ඔන්න ඕවට තමයි සුරංගනා කතා කියලා කියන්නේ. මහින්ද රාජපක්ෂ LTT සංවිධානයට සැරින් සැර කිව්වා ආයුධ බිමට තියලා යටත් වෙන්න කියලා. නමුත් එදා ඒගොල්ලෝ යටත් වුණේ නැහැ. එහෙ හිටපු මිනිස්සුන්ව මිනිස් පලිහක් කරගෙන ඒගොල්ලෝ හිටියේ. හරියට ජනතා විමුක්ති පෙරමුණ දකුණේ මිනිස්සුන්ව පලිහක් කරගෙන සන්නද්ධ අරගලය කළා වගේ. ප්‍රේමදාස ජනාධිපති වුණාම එයා කිව්වේ මට හම්බුනේ දෙකුණ පත්තු වෙන විලක්කුවක් කියලායි. ඒකේ එක පැත්තක් උතුර අනිත් පැත්ත දකුණ. එතකොට උතුරත් ගෙනි ගන්නවා දකුණත් ගෙනි ගන්නවා. එතකොට එදා තිබෙන නැද්ද යුතුයකමක් ජනතා විමුක්ති පෙරමුණට ආයුධ බිම තියලා ප්‍රේමදාසට සහාය දෙන්න උතුර ප්‍රශ්න විසඳන්න? නැහැ. එදා ඒගොල්ලෝ එහෙම කරේ නැහැ. අද ඒගොල්ලෝ සුදු පිරුවට ඇඳගෙන සඳදියෙන් නාලා මලෙන් ඉපදිලා ආපු කුමාරවරු වගේ කතාවක් බිමල් කියන හදනවා. මේගොල්ලෝ ගිහිලා උතුර සම්පූර්ණයෙන් ඇරියා. චෙක් පොයින්ට් ගැලෙව්වා. හමුදා කඳුරු ඉවත් කරගෙන යනවා මේගොල්ලෝ. මෙයාලා මේ ඉෂ්ට කරන්නේ LTTE ඩයස්පෝරාවේ උවමනාවල්. මේ පළල්ලේ පාර ආරපු එක හමුදා කඳුරු ඉවත් කරපු එක මොන ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් බලලාද කරේ? අඩුම ගානේ ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැනවත් බලවද? එහෙම නැත්නම් මේ ප්‍රාදේශ සභා ඡන්දෙ දිනා ගන්නද මේව කරන්නේ? අනිත් එක මේ නන්දි කඩාල් වල මැරිච්ච අහිංසක මිනිස්සු කියලා කියන්නේ නන්දි කඩාල් වල මැරුණ වෙන කවුරුත් නෙමෙයි වේලුපිලි ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයෝනේ. එතකොට ප්‍රභාකරන් හාවෙක්ද? මේක මේ ඇටලේ මස් නහර පූජා කරලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු ජයග්‍රහණයක්. ඒ නිසා ඔය විදිහට රණවිරුවන්ට අපහාස කරන්න එපා. අවුරුදු 30ක් තිස්සේ අම්මලා දහස් ගානකට තමන්ගේ දරුවෝ හිමි කරපු දරුවෝ දහස් ගානකට තමන්ගේ දෙමාපියෝ හිමි කරවපු බිරින්දවරු දහස් ගානකට තමන්ගේ ස්වාමි පුරුෂයෝ අහිමි කරවපු කුරිරු යුද්ධයක් අවසන් කරලා අම්මාරයෙන් ලබාගත් ජයග්‍රහණයක් මේක. රටේ ආර්ථිකයට ඩොලර් බිලියන ගණනින් පාඩු කරවපු ඛේදවාචකයක් අවසන් කරපු ජයග්‍රහණයක් මේක. මේගොල්ලෝ නොකිය මොකද්ද මේ කියන්නේ? අපේ හමුදාව මිනිමරුව කියලානේ මේ කියන්නේ. මෙයා මේ කියන්නේ සරත් ෆොන්සේකට නොදෙවෙනි කතාවක්. මෙයාගේ මොකක් හරි වාසනාවකට මෙයාගේ ආරක්ෂාවට ඉන්නේ හමුදාව නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ කියපු කතාව අනිවාර්යයෙන්ම හැන්සාඩ් ගත වෙනවා. ඒකේ බරපතලකම දන්නවද? මේකම තමයි අල් ජසීරා එකට රනිල් වික්‍රමසිංහගේ කටින් ගන්න ඕනේ. අල් ජසීරා එකට ඕනේ රනිල් වික්‍රමසිංහ ලවා කියව ගන්න නන්දි කඩාල් වල මිනිස් සංහාරයක් සිද්ධ වුණා කියලා. සිවිල් පුරවැසියන් ඝාතනය කරා කියන වචනේ කටින් අරගෙන ඉවර වෙලා සම්බාධක දානයි ඒගොල්ලන්ව මෙහෙවන බලල්ලත් වලට ඕන කරේ. හැබැයි ඒක රනිල් කරේ නෑ. නමුත් රනිල් ලවා කරගන්න බැරි වෙච්ච දේ මෙයා පාර්ලිමේන්තුවේදී කරා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මානව හිමිකම් කොමිසමට උත්තර දෙන්න යන්නේ කවුද? කාවද මෙයාලා මේ හේග් වලට අරගෙන යන්න හදන්නේ? කාටද මේගොල්ලෝ මේ සම්බාධක ධම්මව වන්න හදන්නේ? ජනරල් චාගිගාල්ලකටද? ජනරල් ප්‍රසන්න සිල්වටද? ජනරල් ජගත් ජයසූරියටද? ඇඩ්මිරල් වසන්ත කරන්නගොඩටද? මාර්ෂල් ගුණතිලකටද? එහෙම නැත්නම් එදා 2009 මැයි 18 වෙනිදා රට බේරගන්න නන්දි කඩාල් වලදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු හැම සොල්දාදුවෙකුටමද? තමන්ව බේරගත්ත මිනිස්සුන්ව නේද මේගොල්ලෝ මේ පෝරකයට යවන්න හදන්නේ? මේ ඉෂ්ට කරන්නේ මේගොල්ලෝ LTT ඩයස්පෝරාවට කැනඩා ගිහලා දීපු පොරොන්දුවද? මේ වචන නිකන් එළියට ආවේ නෑ මිත්‍රවරුනි. මෙයා මේක කිව්වේ මේක හැන්සාඩ් කරන්න බලාගෙනමයි. මේක හැන්සාඩ් ගත කරාට පස්සේ ඒක ඊළඟ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉතාමත් වැදගත් ලියවිල්ලක් වෙනවා. කැනඩා අධිකරණයනොත් කියනවා ලංකාවේ කිසිම ජන සංහාරයක් හෝ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමක් සිද්ධ වුණේ නෑ කියලා. හැබැයි බිමල්ලා පාර්ලිමේන්තුවේකම උනා කියලා හැන්සාඩ් ගත කරනවා. අපිට බිමල් රත්නායක එක්ක පුද්ගලික තරහක් නැහැ. හැබැයි තමන්ගේ රට පාවලා දෙන්න, තමන්ගේ හමුදාව පාවලා දෙන්න කිසිම මිනිහෙකුට උත්තර දෙන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. බිමල් රත්නායක මේක වහාම ඉල්ලාස් කරගන්න ඕනේ. මේක ශ්‍රී ලංකාවට, අපේ රටට ඊටාම අහිතකර ප්‍රකාශයක්. ශ්‍රී ලංකා හමුදාවට අනාගතයේදී වහකන්න වෙන ප්‍රකාශයක්. ඒ නිසා කරුණා කරලා බිමල් රත්නායක මේ කතාව ඉල්ලාස් කරගන්න ඕනේ. විපක්ෂ විතරක් නෙමෙයි, රටට ආදරේ මිනිහෙක් හෝ ගෑණියෙක් ආණ්ඩු පක්ෂේ ඉන්නවා නම් ඒ කතාව හැන්සාඩ් එකකින් ඉවත් කරගන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් මුළු පාර්ලිමේන්තුවේම රටට ආදරේ මිනිස්සු නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.